ඇත්තටම මම අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් වුණාම මුළු සමාජයේම දන්නවා අම්මා කෙනෙක්ගේ භූමිකාව ඇතුලේ දරුවෙකුට කොයිතරම් අපි ආදරේද කියලා. ලෝකේ රකින්න සම්පත වෙන්නේ අපේ දරුවෝ. අවුරුදු 16ට අඩු දරුවන්ට අනවශ්‍ය ලිංගික ප්‍රවර්ධන ක්‍රියාවලියන් යටතේ උත්තේජනයක් දුන්නාම මේ පුංචි දරුවෝ මේ රටේ ලෝකෙ කොහොමද තේරුම් ගන්නෙ? අඩුතරමේ ජීවිතේ තේරුම් ගන්නෙ කොහොමද? දැන් මේ මෑතක ප්‍රචාරය වුණා වටවල සමාගම විසින් දැන්වීමක් ප්‍රචාරය වෙනවා. දැන් මේ දැන්වීම දිහා බලනකොට අපි හැමෝටම පේනවා මේ වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර දරුවෙක් තමයි මේ LGBTQ+ ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. දැන් මේක හරිද? දැන් මේ වෙනුවෙන් කවුද කතා කළේ? දැන් සාමාන්‍යයෙන් දරුවෙක් වෙළඳ දැන්වීමකට සහභාගී වෙනවා නම් දැන් අපේ මේ චිත්‍රපටි අධ්‍යක්ෂවරු ඉන්නවා, නාට්‍ය අධ්‍යක්ෂවරු ඉන්නවා. උන් දන්නවා මේක අනිවාර්යෙන් විදුහල්පතිවරයාගේ යම්කිසි අනුමැතියක් තියෙන්න ඕනේ, කලාප අධ්‍යක්ෂතුමාගේ අනුමැතිය තියෙන්න ඕනේ. ළමයෙකුට කොණ්ඩයක්වත් වවාගෙන ඉන්න දෙන්නේ නැහැ නේ පාසල ඇතුලේ. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙද්දී මේ දරුවාට මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනකට රඟපාන්න කවුද අවසර දුන්නේ? මොකද්ද මේ නීතිය? එතකොට අපේ ලංකාවේ දැන් මේ මාසය කියන්නේ ළමයින්ට ආදරය කරන ළමයි වෙනුවෙන් වැඩ කරන මාසය. මේ මාසය ඇතුලේ කතා කරන්නේ ළමයි ගැන. ඉතින් දැන් අපිට වෙලා තියෙන්නේ ළමා ආරක්ෂක අධිකාරියෙන් අහන්න මෙවැනි විනය විරෝධී ඒ වගේම සමාජ විරෝධී LGBTQ ප්‍රවර්ධන වැඩසටහන් මේ ළමයිව විනාශ කරන වැඩසටහන් වලට මොකද්ද මේ රජය ගන්න පියවර කියන එක.